අපි බලන්නේ පහුගිය සතියේ ලංකාවේ විනිමය අනුපාතිකයට මොකද වුනේ විශේෂයෙන්ම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට මොකද වුනේ කියන එක අපි පොඩ්ඩක් විමසා බලමු. මේ ස්ලයිඩ් එකේ ඔබට දකින්න ලැබෙනවා 2024 මැයි 3 වෙනිදා ඉඳන් 2025 මැයි 9 වෙනිදා වෙනකන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. එතකොට මුල් කාලය තුල රුපියලේ වටිනාකම ක්‍රමයෙන් අඩු වෙලා ඊට පස්සේ ක්‍රමයෙන් විනිමය අනුපාතිකයේ සාමාන්‍ය තත්ත්වයට පත්වෙන ස්වරූපයක් අපිට දකින්න ලැබෙනවා. 2025 අප්‍රේල් 11 ඉඳන් 2025 මැයි 9 දක්වා ආසන්න වශයෙන් මාසයක කාලයක් සලකා බැලුවහම එම කාලය තුල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වෙනස් වෙච්ච ආකාරය මෙන්න මේ සටහනින් ඔබට දකින්න පුළුවන්. ඔබට මේ සටහනේ දැක් ගන්න ලැබෙනවා 2025 මැයි 5 ඉඳන් 2025 මැයි 9 දක්වා වන කාලය තුල එම සතියක කාලය තුල කොහොමද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වෙනස් වෙලා තියෙන්නේ කියලා. මේ වගුව තුළ ඔබට මේ සියලුම දේවල් සාරාංශගත කරලා බැලුවොත් අපි පහුගිය වසර කාලය තුළ ඒ කියන්නේ 2024 මැයි 3 ඉඳන් 2025 මැයි 9 දක්වා කාලය සලකලා බැලුවාම එම කාලය තුළ ආරම්භක අගයේ විදිහට වාර්තා වෙලා තියෙන්නේ 296.80යි. ඒ වගේම අවසාන අගයේ විදිහට ඒ කියන්නේ 2025 මැයි 9 අගයේ විදිහට වාර්තා වෙලා තියෙන්නේ 299.30යි. මෙම කාලය තුර උපරිම අගය ලෙස වාර්තා වෙනවා රුපියල් 306.2ක්. ඒ වගේම අවම අගයේ ලෙස වාර්තා වෙලා තියෙන්නේ රුපියල් 290.26යි. මෙම වසරක කාලය තුල ඩොලරේ දෛනික සාමාන්‍ය අගය ගත්තොත් ඒක රුපියල් 297.86ක් විදිහට වාර්තා වෙනවා. ඒ වගේම අවමය සහ උපරිමය අතර පරතරය ලෙස වාර්තා වන්නේ රුපියල් 15.76යි. ආරම්භක අගය සහ අවසාන අගය අතර වෙනස් වීම සලකා බැලුවොත් ඒක 0.84ක් වගේ ඉතාමත්ම සුළු වෙනස් වීමක් තමයි මෙම කාලය තුල වෙලා තියෙන්නේ. ඊළඟට අපි පහුගිය මාසික කාලයක් ආසන්න වශයෙන් සලකා බැලුවොත් ඒ කියන්නේ 2025 අප්‍රේල් 11 ඉඳන් 2025 මැයි 9 දක්වා කාලය සලකා බැලුවොත් ආරම්භක අගයේ විදිහට වාර්තා වෙන්නේ 298.87යි. ඒ වගේම අවසාන අගය ලෙස ඒ කියන්නේ 2025 මැයි 9 අගය ලෙස වාර්තා වෙනවා 299.30ක්. මෙම කාලය තුල ඩොලරයේ උපරිම අගය ලෙස රුපියල් 300.76ක් සහ අවම අගය ලෙස රුපියල් 298.14ක් වාර්තා වෙනවා. ඒ වගේම එම කාලය තුල දෛනික සාමාන්‍ය අගය ලෙස ගත්තොත් රුපියල් 299.37ක් ලෙස දක්වන්න පුළුවන්. මෙම කාලය තුල උපරිමය සහ අවමය අතර පරතරය රුපියලයි 792යි. ඒ වගේම ආරම්භක අගය සහ අවසාන අගය අතර වෙනස ගත්තොත් 0.14ක් 0.14ක් වගේ ඉතාමත්ම නොසැලකිය හැකි තරම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ වගේම පහුගිය සතිය ගත්තොත් පහුගිය සතිය තුල ආරම්භක අගයේ විදිහට ඒ කියන්නේ 2025 අගයේ ලෙස වාර්තා වෙනවා 299.48ක්. අවසාන අගයේ ඒ කියන්නේ 2025 9 දින අගයේ විදිහට වාර්තා වන්නේ 299.30ක්. මෙම කාලය තුළ උපරිම අගයේ විදිහට 299.52ක් සහ අවම අගයේ ලෙස 299.30ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මෙම කාලය තුළ දෛනික සාමාන්‍ය අගය වන්නේ 299.45යි. උපරිමය සහ අවමය අතර පරතරය 7.23යි. ඒ වගේම වෙනස ගත්තොත් ආරම්භක අගය සහ
අවසාන අගය අතර 0.06ක් 0.06ක පමණ ප්‍රමාණයකින් ඩොලරේ රුපියල ශක්තිමත් වෙච්ච බවක් තමයි පහුගිය සතිය තුළ අපට නිරීක්ෂණය වන්නේ. මෙන්න මේ ආකාරයටයි අපට ලංකාවේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගේ වෙනස් වීම සාරාංශගත කරලා දක්වන්න පුළුවන් වෙන්නේ.